මේ පත්තරේ දාලා තිබුණා මනමාලියක් ඕනි කියලා. ඔව් ඔව්. හම්බුණාද? තව ඉතින් අර ප්‍රොෆෙසර් ආපුවා තියෙනවා. මේ කවුද? ආච්චිද? අම්මා. අනේ අම්මේ මට සමාව වෙන්න අම්මේ මට අඳුර ගන්න බැරි වුණානේ. අනේ අම්මේ මට අම්මගේ දෙපා නම දින්න අවසර දෙන්න අම්මේ. කියන්නකෝ. අම්මා මට ආශිර්වාද කළාද? ඔව්. මම මේ කතා කරේ මනමාලිය. ඔයා කොහෙද? ගෙදර තියෙන්නේ දෙහිවල. දෙහිවල. හරි. දෙහිවල අපේ කට්ටියක් ඉන්නවා හැබැයි. සතුටුද? නැහැ. අම්ම එහෙම කෙලින් කතා කළාට මගේ අම්මගේ හිතක් නෑ නේද? නැහැ. මං ඒ ඔහොම විරුද්ධව කතා කරනකොට මං කැමතියි. මං පුතාගේ ෆෝන් නම්බරේ දෙන්න. අනේ අම්මා එපා මට ලැජ්ජයි. අම්මා කතා කරලා කියන්නකෝ. නැහැ. එක්කෝ කමන්නේ අම්මා මේ නම්බරේ දෙන්නකෝ අම්මේ මම පොඩ්ඩක් ටෝකක් දාලා බලන්නම්කෝ. ඉතින් අම්මේ කියන්නේ විස්තර ටිකක් කියන්නකෝ පුතා ගැන ඉතින්. ඉතින් අපේ පුතා එයා මොරටු විශ්වවිද්‍යාලේ ඉගෙන ඩිග්‍රී ගත්තේ. මමත් මොරටු විශ්වවිද්‍යාලේ මේ නෑ ළඟ තමයි මේ පහවසට ශිෂ්‍යන්ත පන්ති ගියේ.